හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඩිලංග් සංජය YouTube channel එකට. ඉතින් අද අපි කතා කරමු digital business වල දෙවෙනි business idea එක ගැන. ඉතින් මේ දෙවෙනි business idea එක ගැන කතා කරන්න කලින් මේකට අදාළ document එක සම්පූර්ණම document එකක් තියෙනවා www.dilangsanjay.com website එකේ. ඒක download කරගන්න පුළුවන්. ඒ document එකේ සම්පූර්ණ විස්තර අපි ඇතුළත් කරලා තියෙනවා. ව්‍යාපාරය කොහොමද කරන්නේ, පටන් ගන්න කොහොමද, customers ලා කවුද ඉන්නේ, මේ හැමදේම සම්පූර්ණ document එකක් ඔයාට මගේ website එකෙන් download කරගන්න පුළුවන්. ඒ වගේ තමයි මගේ social media profile Facebook එක සහ LinkedIn එක මම description එකේ mention කරලා තියෙනවා. ඔයාලට කැමති අයට පුළුවන් එකක් follow කරන් යන්න. මොකද ඉස්සරහට අපි අලුත් updates දෙනවා මගේ LinkedIn එකේ ඒ වගේම Facebook page එකේ. හරි, අපි දැන් යන් අපේ වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ social media management. ඉතින් මේ social media manage කරලා කොහොමද අපි ආදායමක් ලබා ගන්න? ඔයාලා දන්නවා දැන් social media කියන එක එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය ජාලා කියන එක දැන් ලෝකේ හැමෝටම අවශ්‍ය වෙලා තියෙන දෙයක්. ඒ වගේම හැම ව්‍යාපාරයකටම අවශ්‍ය වෙලා තියෙන දෙයක්. අපි රෙදි කඩයක් ගත්තත්, කෑම කඩයක් ගත්තත්, මොන බිස්නස් එකක් ගත්තත් අනිවාර්යයෙන්ම දැන් මේ වෙද්දි social media account එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. සාමාන්‍ය අලුතෙන් restaurant එකක් දානවා නම් එහෙම නැත්නම් අලුතෙන් tire කඩයක් දැම්මත් දැන් යාලට social media account එකක් තියෙනවා. මොකද යාලගේ business වැඩි කරගන්න, ඒ වගේම marketing campaigns කරගන්න මේ social media කියන platform එක ගොඩක් වැදගත් වෙලා තියෙනවා. ඉතින් මේ social media management එහෙම නැත්නම් ගොඩක් business වලට මේ social media manage කරගන්න වෙලාවක් නැහැ. ඉතින් ඔයාලා දන්නවා ඔයාගේ යාළුවෝ ව්‍යාපාර කරන ඇති. ඔයාලට පොඩි රිසර්ච් එකක් කරලා බලන්න පුළුවන්. ඔයාලා යාළුවෝ 10 දෙනෙක්ට කතා කරන්න. එහෙම නැත්නම් ව්‍යාපාර කරන 10 දෙනෙක්ට කතා කරලා අහන්න ඔයාලට social media තියෙනවද? අපි හිතමු 10 දෙනාටම තියෙනවා කියලා. ඉතින් මේ social media තියෙනවා නම් ඔයා අහන්න අන්තිමට post එකක් දැම්මේ කවද්ද කියලා. ඒ වගේම ඔයා post ඉස්සරහට දානවද? ඔයා social media වලින් මොන වගේ දේවල්ද කරන්න කියලා. ඉතින් මේ විස්තර අහුවම ඔයාට සාමාන්‍ය 90%ක්ම කියයි කට්ටිය. සාමාන්‍යයෙන් අපේ Facebook page එකක් තියෙනවා. හැබැයි අපි ඒක update කරන්නේ නැහැ කියලා. ඉතින් ඔයාට පුළුවන් අන්න එතන business opportunity එකක් හොයාගන්න. business opportunity එක තමයි ඔයාට පුළුවන් මේ social media manage කරලා දෙන්න. ඉතින් මේ social media manage කරනවා කියන්නේ ඔයාට පුළුවන් යාළුවා Facebook page එක, එහෙම නැත්නම් TikTok එක, එහෙම නැත්නම් Instagram එක, මේ වගේ දේවල් ඔයාට පුළුවන් manage කරන්න. ඔයාට කරන්න තියෙන්නේ graphic designer කෙනෙක් වහය කරගත්තා. ඊට පස්සේ ඔයාට අර Facebook page එකට ඒ schedule කරලා post ඔයාට add කරන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු restaurant එකක් කියලා. දැන් මේ restaurant එකේ එක එක කෑම ಜಾති හදනවා. ඒතර මේ කෑම ಜಾති වලට හදන ඒවා වීඩියෝ කරන්න පුළුවන්. ඒ වගේම අලුත් කෑම ಜಾතියක් එද්දී ඒකේ පොඩි price එකක් දාන්න පුළුවන්. නැත්නම් මොනවා හරි අපි හිතමු දවසක් එනවා. Valentine වෙන්න පුළුවන්. Black Friday වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොයේ දවසක් වෙන්න පුළුවන්. මොන හරි විශේෂ දවසකට ඔයාට හදන්න පුළුවන් මොන හරි ඩිසයින් එක ස්පෙෂල් ඔෆර්ස්. එහෙම නැත්නම් ඒ රෙස්ටොරන්ට් එකේ දෙනවා නම් rice and curry. එහෙම නැත්නම් rice තියෙනවා නම් ඒතකොට rice එකක් එක්ක Coca-Cola එකක් free. මේ වගේ offers හදන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒවා ඔයාට social media වල update කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ designs හදලා ඔයාට මේ social media management කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේ social media management කරද්දී අර මං කිව්වා වගේ designs හදලා මේ social media manage කරන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාට අවශ්‍ය වෙන්නේ හොඳ graphic designer කෙනෙක් විතරයි. ඉතින් ඒ වගේම තමයි ඔයාට පුළුවන් අර වගේ clients ලා හොයාගන්න. අපි ගත්තොත් ලංකාවේ සාමාන්‍ය business 90%කටම මේ වගේ social media තියෙනවා. හැබැයි එයාලා manage කරන්නේ නැහැ. ඉතින් මේ manage කරන්න නැති ව්‍යාපාර ඔයාට හොයාගන්න පුළුවන් Facebook එකෙන්ම. ඉතින් ඒවට call එකක් දෙන්න පුළුවන් Facebook එකෙන් නම හොයාගෙන Google එකේ search කරන නම ඔයාට contact number එක හොයාගන්න බැරි කමක් වෙන එකක් නැහැ. ඉතින් එහෙම හොයාගෙන ඔයාට කතා කරන්න පුළුවන් අපි මෙහෙම social media management කරන company එකකින් අපි ඔයාගේ social media manage කරලා දෙන්න පුළුවන්. අපි තුමුකෝ මාසෙකට රුපියල් 10000යි. හරිද? ඉතින් ඔයා රුපියල් 10000ට social media management කරනවා. එතකොට අපි තුමු ඩිසයින්ස් 8ක් දානවා කියලා මාසෙට. ඒතර මේ එක ඩිසයින් එකක් අපි තුමු රුපියල් 500ක් යන්න කියලා ඔයාට හදාගන්න. ඔයාට යන්නේ වියදම රුපියල් 4000යි. එතන රුපියල් 6000ක සම්පූර්ණ ලාභයක් තියෙනවා ඔයාට. ඉතින් ඔයාට රුපියල් 6000න් තමයි ඔයාට සම්පූර්ණ අර Facebook page එක manage කරන්න තියෙන්නේ. හිතමු සාමාන්‍යයෙන් ඔයාට ව්‍යාපාර 20ක් විතර එකතු වුණා. 20ක් කියන්නේ රුපියල් 10000 ගන්න බෙදුණොත් ලක්ෂ 2ක්. එතකොට අර වියදම යන්නේ සාමාන්‍යයෙන් අපි post එකට රුපියල් 500 ගන්න බැලුවොත් සාමාන්‍යයෙන් මම ඉස්සෙල්ලා කිව්වා රුපියල් 4000ක් වගේ යන්න කියලා එක business එකට. ඒතර business 20කට යන්නේ රුපියල් 80000යි. ඒතර ඔයාට සම්පූර්ණ ආදායම 120000ක් තියෙනවා. සමහරවිට graphic designer කෙනෙක්ව hire කරගන්න පුළුවන් මාසෙ salary එකකට. එහෙම නැත්නම් මාසයක් ගානේ salary වන විදිහට ගන්න පුළුවන් සාමාන්‍ය රුපියල් 50000ක් 60000ක් 70000ක් වගේ යද්දී. ඒතර රුපියල් 80000ක් වගේ වියදම් වෙන්නේ නැහැ. ඔයාට ඕන designer කෙනෙක් ඒ විදිහට project විදිහට මුලදී තියාගෙන පස්සේ ඔයාට salary එකක් දෙන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් social media management කරන agency එකක් පටන් ගන්න. එතකොට ඔයාට පුළුවන් Facebook boosting කරන්න. ඔයා digital marketer කෙනෙක් නම් ඔයාට social media manage කරනවා වගේම ඔයාට පුළුවන් social media marketing part එකක් කරන්න. එතකොට ඔයාට තව අමතර ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට business 50ක් 100ක් වගේ එකතු වුණොත් ඔයා හිතා ගන්න කොයි වගේ ආදායමක් ඔයාට ලැබෙයිද කියලා.
උදාහරණයක් විදිහට අපි තුමු බිස්නස් 100ක් එකතු කරගත්තා කියලා. බිස්නස් 100ක් එකතු කරගත්තොත් අර මං ඉස්සෙල්ලා වගේ බේසික් පැකේජ් එකක් අපි තුමු රුපියල් 10000යි බේසික් පැකේජ් එක. ඒතර මේ බේසික් පැකේජ් එකට පෝස්ට් එකක් දාන එක විතරයි කරන්නේ මාසෙට. ඒතර රුපියල් 6000ක්ම ඔයාට ලාභයි. ඉතින් 6000 100ක් කියන්නේ ලක්ෂ 6ක්. ලක්ෂ 6ක ආදායමක් ඔයාට තියෙනවා හැම මාසෙම. ඉතින් මේ වගේ ආදායමක් ගන්න පුළුවන් මෙන්න මේ social media management කියන business එක කරලා. ඉතින් දැන් ඔයාලට හොඳ idea එකක් ඇති මේ social media management කියන business එක ගැන. ඉතින් මේ business එක හොඳ opportunity එකක් තියෙන business එකක්. ඒ වගේම අපිට zero investment. එහෙම නැත්නම් අපිට රුපියලක්වත් වියදම් කරන්න නැතුව ආරම්භ කරන්න පුළුවන් business idea එකක්. ඉතින් ඔයාලා මේ ව්‍යාපාරය ආරම්භ කරන්න කැමති නම් comment section එකේ ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න. ඒ වගේම ඔයා මේ වගේ ව්‍යාපාරයක් කරන් යනවා නම් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ comment එකක් විදිහට දාන්න මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ වගේම තමයි ඔයා අලුතින් මේ ව්‍යාපාරේ මේ වීඩියෝ එක බලලා පටන් ගත්තා නම් ඔයාට comment section එකේ ඔයාට විවෘතව තියෙනවා. ඔයාලට ඔයාගේ අදහස් දාන්න පුළුවන්. අපේ අදහස් වලින් inspire වුණාද කියලා. මොකද ඔයාලා comments තමයි මගේ සාර්ථකත්වය. මොකද ඔයාලා comments දාද්දි තමයි මම සතුටු වෙන්නේ. ඒ වගේම මේ සම්පූර්ණ documents දෙන ඒවා මේ වීඩියෝ සම්පූර්ණ නොමිලේ තමයි ඔයාලට කරන්නේ. ඉතින් ඒ document එකත් ඔයාලා download කරගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා වගේම මගේ website එකට ගිහිල්ලා www.dilangsanjay.com මේ website එකට ගිහිල්ලා download කරගන්න පුළුවන්. ඉතින් social media management ගැන මම හිතන්නේ දැන් හොඳ අදහසක් ඇති. ඉතින් ඔයාලා digital marketer කෙනෙක් නම්, ඔයාලා graphic designer කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයාලා digital marketing කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, ඔයාලට social media marketing පුළුවන් නම්, Facebook page manage කරන්න පුළුවන් නම් මෙන්න අවස්ථාව. social media management agency එකක් පටන් අරන් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න. හරි. අපි එහෙනම් තවත් අදහසකින් හම්බෙමු.